हरियातरी Hello guys, welcome back to Kavi's Diary YouTube channel. ඉතින් ඔන්න අද වෙනදා වගේම ලස්සන vlog එකක් අරගෙන මම ආවා. ඉතින් ඔයාලා ගොඩක් කැමතිනේ ජපානයේ vlogs බලන්න. ඉතින් අද මම තීරණය කරා වෙනස්ම විදිය travel vlog එකකින් ඔයාලා ළඟට එන්න. ඉතින් විශේෂම දෙයක් කියන්න ඕනේ මේ දවස්වල අපි ඉන්නේ ගමක. ඒ කියන්නේ යකිගයා කියන ගමේ අපි මූ වුණා. ඒ කියන්නේ අපි කලින් හිටියේ නත්සුමිදායි වල. දැන් අපි නත්සුමිදායි කියන්නේ සාමාන්‍යයෙන් ටවුන් ඒරියා එකක්නේ. ඒ වුණාට අපි දැන් නත්සුමිදායි වල ඉඳලා යකිගයා කියන විලේජ් එක පැත්තට ආවා. ඒ කියන්නේ ගම පැත්තට ආවා. දැන් අපි ඉන්නේ ගමක. විශේෂම මේ පැත්තට එන්න හේතුවක් උනේ සාමාන්‍යයෙන් හරි රිලැක්ස් මයින්ඩ් එකකින් අපිට අපේ වැඩ කටයුතු කරගන්න ඕනේ හින්දා. අද මම ඔයාලා එක්ක යනවා මෙන්න මේ ඔයාලා දැක්ක බුදු පිළිමේ බලන්න. ඉතින් ඇත්තටම මේ බුදු පිළිමේ තියෙන්නේ කමගයා දයිබුත්සු ස්ටේෂන් එක ළඟ. ඉතින් ඔයාලත් ඒ ආවට ඉන්න කෙනෙක් නම් එතනට එන්න පුළුවන්. ඉතින් මම මගේ සෝලෝ ඩේට් එක යන්න කලින් පුංචි ඩ්‍රින්ක් එකක් ගන්නවා. මේ තියෙන ලෝසන් එකක්. ජපානයේ තියෙන කන්වීනියන්ස් ස්ටෝර් එකක්. පීච් ඩ්‍රින්ක් එකක් ගත්තා හයිඩ්‍රේට් වෙන්න. ඉතින් දැන් අපි යනවා මම ඔයාලගේ බුදු පිළිමේ බලන්න එක යන කලින් ඒ ස්ටේෂන් එකේ ඉදිරිපස්ස තියෙන මේ ස්ථානය බලන්න එකගෙන යනවා. මෙතන ඇත්තටම ජපානයේ ඉන්න කෙනෙක් නම් දන්නවා නින්ජා ටෙම්පල් කියන එක. ඇත්තටම මෙතන නින්ජා ටෙම්පල් එකක ආකෘතියක් තමයි තියෙන්නේ. හරිද? ඒ වුණාට මේක හරිම විශේෂ සිද්ධාස්ථානයක්. මෙතනට අපි කියනවා කමගයා හචිමන් සිද්ධාස්ථානය කියලා. මෙතන විශේෂත්වය වෙන්නේ මෙතන කොෂින් කියලා කුළුණු 100ක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ජපාන් භාෂාවෙන් 100ට කියන්නේ හැකු කියලා. ඉතින් කුළුණු 100ක් කියන්නේ හැකු කියෝෂින්. ඉතින් හැකු කොෂින්. ඉතින් මේ කුළුණු 100 බලන්න තමයි මම අද ඔයාලව එක්කගෙන යන්න ආවේ. ඉතින් ඊට අමතරව මේ හචිමන් සිද්ධාස්ථානය වටා ගෙතුණු රසබර කතා ගොඩාක් තියෙනවා. ඉතින් එකක් තමයි මෙතන ඇත්තටම නිර්මාණය කරලා තියෙන්නේ 6 වෙනි ශතවර්ෂයේ කනේ කියලා පාලකෙක්. ඉතින් ඒ පාලකයාගේ ශතවර්ෂයේ කාලය 6 වෙනි ශතවර්ෂයේ කාලය තුල තමයි මේ හචිමන් කියන සිද්ධාස්ථානය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලත් ජපානයේ තියෙන පන්සල් ගැන ආගම ගැන ඉගෙන ගන්න ආශාවක් තියෙනවා නම් ඒ වගේම මේ පන්සල් ආකෘතිය ගැන ඉගෙන ගන්න ආශාවක් තියෙනවා නම් Google එකේ ගිහින් සර්ච් කරාම ඔයාලට ගොඩාක් මේ ආකාරයේ පන්සල් වල ආකෘති ගැන විස්තර හොයාගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මෙතන දැන් ඔයාලට පේනවනේ කිසිම ගහක් කොළක් නැහැ. ඒ කියන්නේ ගස් කොළන් වලින් පිරිච්ච තැනක් නෙවෙයි. ඇත්තටම ජපානයේ කියනකොට අපිට සාමාන්‍යයෙන් මතක් වෙන්නේ මේ වගේ සිද්ධාස්ථානයකට ගියාම මෙතන බොන්සයි ගස් තියෙනවා. ඒ වගේම ලස්සන ගස් වලින් පිරිච්ච තැනක් කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ මනස හරිම සංසුන් කරන ස්ථානයක් නෙති. ඇත්තට මෙතන ගස් තියෙනවා. ඒ වුණාට මීට වැඩිය විශාල ගස් ප්‍රමාණයක් එවකට තිබිලා තියෙනවා. ඉතින් ඒ වුණාට මීට ශතවර්ෂ ගානකට කලින් මෙතන තිබුණ ගස් සේරම කපලා දාලා මෙතන හරිම නිදහස්, ඒ කියන්නේ ඉරේලිය හොඳට වැටෙන ස්ථානයක් බවට මේගොල්ලෝ මේ ස්ථානය පත් කරලා තියෙනවා. ඉතින් දැන් මම මේ යන්නේ මේ කුළුණු මැදින් ගිහිල්ලා මේ තියෙන්නේ ඔයාලට පේනවනේ මේක ඇත්තටම බුදු පිළිමයක්. ඊට පස්සේ තවත් විශේෂ දෙයක් තමයි මේ සිද්ධාස්ථානය 2017න් පස්සේ ඒ ප්‍රදේශීය පාලකයාගේ 60 වන සංවත්සර නිමිත්තෙන් සකාකි කියන ගස් 100ක් රෝපණය කරලා තියෙනවා. ඉතින් දැනටත් පවතින්නේ ඒ ගස්. ඉතින් ඊළඟට මම ඔයාලව එක්කගෙන යන්නේ මේ විශේෂ දයිබුත්සු, ඒ කියන්නේ බුද්ධ ප්‍රතිමාව බලන්න. ඉතින් මේ කමගයා දයිබුත්සු කියන ප්‍රදේශයේ විශේෂත්වය තමයි ජපානයේ තියෙන ප්‍රථම දයිබුත්සු කියන නමින් හැදිච්ච එකම ප්‍රදේශය තමයි කමගයා දයිබුත්සු කියන්නේ. ඉතින් මේ ප්‍රදේශයේ නම කමගයා දයිබුත්සු. ඒ කියන්නේ ස්ටේෂන් එකේ නමත් කමගයා දයිබුත්සු. ඉතින් ඒ වගේ බුදු පිළිමයක් නමින්
නම් කරපු ප්‍රථම නගරය. ඉතින් මේ වගේ නගරයක ජීවත් වෙන්න ලැබීම ලොකු භාග්‍යයක්. ඉතින් මේ බුද්ධ ප්‍රතිමා විශේෂත්වය මේක මීටර 8.1 උසයි සහ ජපානයේ තියෙන කුඩාම බුදු පිළිම වහන්සේ. ඉතින් මේකේ අවට තියෙන්නේ එක එක පාලකයන්ගේ සහ එක එක පුද්ගලයන්ගේ සොහොන්කොත්. ඉතින් මේ බුදු පිළිමය ඇත්තටම හරිම ලස්සනයි. හරිම හිත නිවන සුළු බුදු පිළිමයක්. ඉතින් නැවතත් ලස්සන බ්ලොග් එකකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම අදට ඔයාලගෙන් සමුගන්නවා. ඉතින් අයිමත් ලස්සන බ්ලොග් එකකින් හමුවෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න.